මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක් වී ඇති බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම උපදෙස් ලබා දුන්නේ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී. මෙවර අයවැයෙන් සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව මෙහිදී නිලධාරීන්ගෙන් ජනාධිපතිවරයා විමසීම් සිදු කළා. සංචාරක ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් සංචාරකයන් මිලියන 3ක් මෙම වසරේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට මෙම ප්‍රතිපාදන යොදා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැනගන්න දැන්ම අපගේ channel එක subscribe කර බෙල් අයිකනේ ක්‍රියාත්මක කරන්න.